welcome back to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආදරෙන් පිළිගන්නවා. අපි දෙන මේ පාන්දරම යන්නේ මිරිස්සේ. ඉතින් මිරිස්සේ යන්නේ ඇයි කියලා ඔයාලට වීඩියෝ එකේ මැද වෙනකොට වගේ දැනගන්න පුළුවන්. ඉතින් අපි පාන්දර 5:00ට පිටත් වුණේ. පිටත් වෙලා මේ යන ගමන් කලතරත් පහු කළා තමයි අපි දෙන්න උදේ කෑම එක ගත්තේ. මොකද අපි 10:00 වෙනකොට අපි යන ලොකේෂන් එකට යන්න ඕනේ. අපි යන්නේ ඩොල්ෆින්ස් ලයික් තල්පස්සී බලන්න. ඉතින් මේක පටන් ගන්න මිරිස්ස හාබර් එකෙන් පැය 5ක මුහුදු ගමන කැබ් බීබත් එක්කම. ඉතින් මේකට අපිට උනේ 2850යි. ඉතින් මේ ගැන තමයි අපි දෙන්න මේ කතා වෙන්නේ. අපි 10:00 වෙනකොට ලොකේෂන් එකට ගියාම 10:00 ඉඳලා පැය 5ක් තමයි අපි වීඩියෝ එකේ පහු කරන් ආව විදියට අපි දෙන්න කරුතරු බෝධිකාවෙන් අතර වෙලා එතනින් පන්රක් දාලා වැඳලා තමයි මේ ගමන එතනින් පිටත් උනේ. ඉතින් මේ කෑම කාලා අපි ආයෙත් අපේ ගමන පටන් ගන්න යන්නේ. ඉතින් මේ ඉන්නේ අපි බෙන්තර පාලම ගාව. ඉතින් අපි බෝඩරේ පහු ගල්ලා තමයි යන්න හදන්නේ. ගාලට ලං වෙනකොට මාරම ලස්සනයි. ගාල කියන්නේ මම ලංකාවේ යන්නම ආස තැන් වලින් එකක්. හරි. එහෙනම් අපි දැන් ඉන්නේ මිරිස්ස වරාය ඇතුලේ. ඉතින් අපි යන ගමනට මුලින්ම යන්න ඕනේ මිරිස්ස වරායට. අපි 10:00 වෙද්දී ආව මිරිස්ස වරායට. මොකද හිතෙන්නේ ඔයාට මේ වෙලාව ගැන? මේ අවුවේ තෙමන ගමන ඉන්නේ අපි. ඔන්න එහෙනම් අපි දෙන්න ආවේ ගෝවල් ශ්‍රී ලංකාවකින් පැය 5ක බෝට් සවාරියක් ගන්න මේ වැලන්ටයින් දවසේ. මගෙන් පොලිසිය ඇල්ලුවා. අපි ත්‍රස්තවාදයේ ඉන්නවා කියලා. එන්නටයි ෆුල් ෆේස් කන්නඩි පොදාගෙන ත්‍රස්තවාදී වගේ ඉන්න එකේ පොලිසිය නැවතුවා. එක්කෙනෙක් ඩෙන්ටි කාඩ් එකක් ගෙනල්ලා නැහැ. හරි දැන් ඔයා කියනක මේ මෙහෙට එන්නේ කොහොමද කියලා? මෙහෙට එන්න නම් අතර ගියොත් මේ ඉන්නේ අපි මිරිස්ස වරායි. කතා කන්ටැක්ට් කරගත්තේ ගෝවල් ශ්‍රී ලංකා කියන පේජ් එකෙන්. TikTok එකේ තියෙනවා. TikTok එකේ තියෙනවා, ළඟේ Facebook එකේ තියෙනවා. නම්බරේ මම අපි දාන්න. කතා කරලා බලන්න. ඉතින් බලන්න එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඊටු ටික ඉතින් තමයි වැඩි දන්නේ. බෝට්ටුවේ නැග්ගට පස්සේ තමයි දන්නේ. බෝට්ටුවේ නැග්ගට පස්සේ වරම හොඳ අත්දැකීමක් හම්බෙයි කියලා හිතනවා. මෙන්න මේ පේනා වගේ බෝට් එක තමයි පැය 5ක් අපිට මුහුදු මැද්දේ ඉන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පොඩි බන්ඩ් එකක් තියෙනවා. ඒ බන්ඩ් එක උඩින් ගියාම මෙන්න මේ සරසන්නේ අපි යන බෝට් එක. ඉතින් වැලන්ටයින් නිසා එයාලගේ ඇතුලේ DJ පාටි එකක් තිබුණා. ඒ වගේම පොඩි ඉවෙන්ට්ස් වගේකුත් තිබුණා. අපි වෙලාවට ගියාට අපිට එතන වෙලාවට වඩා පැය එකමාරක් විතර ඉන්න වුණා. මොකද එයාලා බෝට් එක සරසනකම්. ඉතින් අපි යන වෙලාව පරක් වුණා. දැන් තමයි අපි බෝට් එකට නගින්න යන්නේ. ඉතින් අපිට උනේ 2850ක් වගේ එදා. නෝමල් යනවා නම් යාළගේ ගාන අඩු. එදා වැලන්ටයින් ස්පෙෂල් නිසා අපිට 2850ක් වගේ ගානක් ගියා. ඉතින් මේ තියෙන්නේ අපි බෝට් එකට යන විදිය. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මෙයාලගේ කස්ටමර් සර්විස් එක නම් මාරම හොඳයි. ඉතින් දුකට කාරණාවකුත් තියෙනවා. ඒ වගේම අපිට ඉඳ ගන්න තැනක් හම්බ වුණේ නැහැ. ඉතින් ඉඳ ගන්න තැනක් හම්බුනේ නැහැ කියලා අපි දුක්ුනේ නැහැ. අපි ගියේ බෝට් එකේ view point එක ලස්සනටම බලන්න පුළුවන් තැනට. ඒ කියන්නේ බෝට් එකේ ඉස්සරහම. ඉතින් ටයිටැනික් වගේ අපි දෙන්න මාරම ලස්සනට view එක නම් බැලුවා. ඉතින් මොහොත මැද්දට යනකොට නම් හිටගෙන යන්න ඇත්තටම අමාරුයි. අපිට පස්සේ ඇත්තටම ඉඳ ගන්න තැනක් හම්බ වුණා. මොකද බෝට් එකේ ඉන්න ගොඩාක් අයට වොමිට් වෙනවා. ඉතින් කස්ටමර් සර්විස් එක හොඳයි කියලා මම මුලින්ම කිව්වේ. මෙයාලා ඇත්තටම වයසක අය ගියත්, තරුණ අය ගියත්, පොඩි අය ගියත් මේ හැමෝම එයාලා එක විදියට චූටි ළමයි වගේ බලා ගන්නවා. ඉතින් වොමිට් වෙන හැම වාරයක් ගානෙම මෙයාලා අපේ ළඟටම වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි ඩොල්ෆින්ස්ලා බලන්න ආවේ. ඉතින් දැන් අපි ඉන්නේ මොහොත මැද්දේ. ඩොල්ෆින්ස්ලා ගොඩාක් හිටියා. නමුත් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා.
මොකද මුහුදු රැල්ල ගොඩක් සැර වැඩි. ඔයාලට පේනවා ඇති ඩොල්ෆින්ස්ලා රංචු පිටින් එහෙට මෙහෙට යනවා. ඉතින් අපි එයාලා බලන්න මුහුද මැදට ගියාට අපි මුහුද මැදට ගියාට පස්සේ එයාලා බෝට් එක වටේටම එනවා. ඉතින් කිසිම දෙයක් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වගේම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා දෙන්නෙකුත් අපිත් එක්ක බෝට් සවාරියට එකතු වුණා. ඒ හැම දෙයක්ම ඔයාලට part 2 එක විදියට මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද වීඩියෝ එක දිග වැඩි වුණාම ඔයාලටත් බලන්න කම්මැලි. ඉතින් අනිත් වීඩියෝ එකකින් ඒ හැම දෙයක්ම ඔයාලට අරගෙන එන්නම්. අපිට ගොඩක් ඉවෙන්ට්ස් තිබුණා. අපි එන්ජොයි කරා. ඒ වගේම අපි නැටුවා. ඒක මාරම ලස්සනයි. කැම බීමත් එක්ක පැය 5ක බෝට් සවාරියක් යන්න හොඳම තැන මම නම් රෙකමන්ඩ් කරන්නේ Go Wild Sri Lanka. ඉතින් ඔයාලත් යාලට කතා කරලා රිසර්වේෂන් එකක් දාගෙන මේ බෝට් සවාරිය try කරලා බලන්න. අනිත් වීඩියෝ එකෙන් හම්බෙමු. bye.